තවත් ගිහි කතා තිබෙනවා නම් ඊළඟට ඒ අයට අවස්ථාව ලබා දීමට කැමැතියි. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ නොමැති බවයි. ඊළඟට ශාස්ත්‍රවේදී පඬිත අපගේ බුදුපුත් තිසමහරාම විචිතරතන පඬිත ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය ආරාධනය සභාවේ අවසන් අංකය වන ස්තුති කතාව පවත්වන ලෙසට. ऐतिहासिक मिलबेदसी बोधिवृक्षाराम पुराण विहारय अरवा कुमरसी शैलबिंबारामय गलनिदकपोल्लसी शांति विहारय मीदुंपिडिय विजित बौद्ध मध्यस्थानय යන සිව් මහා විහාරාධිපති එවාගේම ලුණුගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු උපසභාපති සාරනන්ද පිරිවෙනෙහි ගරු කුත්‍යාධිකාරී වෙල්ලස්ස බින්තැන්න මඩ කලපති පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක විනය කීර්ති සී සොමන සාරාභිදාන අවසරයි නම කියන්නට ගුරු දේවෝත්තම ඊතනවත්තේ විජිත නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවතර මහා සංඝරත්නයන් අවසරයි සෝකේට සංවේගයටපත් සෙනෙහබර මෑණියන් පෙරටු කරගත් සහෝදර සහෝදරියන් ඒ වගේම ඥාති හැමදෙනාගෙන්මත් අවසරයි. මේ පැවිදි ජීවිතය තුළ මෙවැනි ආගමික කටයුතු වලට ගිහින් තිබෙන වාර අනන්තයි. ඒ වගේම අන් අයගේ හිත හදන්නට බණ කියපු වාරත් එහෙමමයි. අන් අයගේ හිත හදන්නට බණ කියපු මට තමන්ගේ සෙනෙහබර පියතුමන් මිය යනකොට දුකක් වේදනාවක් නැතුවා නොවේ. නමුත් බුදුහාමුදුරුව අපිට හැම විටම උගන්වපු දෙයක් තමයි තමන්ගේ අම්මා තාත්තට තමන්ගෙන් යුතු යුතුයකම් ටික දරුවෝ විදියට ඉෂ්ට සිද්ධ කරන්නට ඕන කියන්නේ. ගෙදර බුදුන් හැටියට තමයි බුදුහාමුදුරුව මේ දෙමාපියෝ හඳුන්වන්නට දුන්නේ. එතකොට එම දෙමාපියන්ට සලකීම, උපකාර කිරීම, ඒ වගේම තමන්ගෙන් යුතු යුතුයකම් ටික ඉටු කරපු දරුවන්ට අමුතුවෙන් දුක් වෙන්නට දෙයක් නැහැ. දුක් වෙන්නට ඕන, අපි හඬන්නට ඕන, වැළපෙන්නට ඕන. අපෙන් යුතු යුතුයකම් ටික අපේ පියතුමන් වෙනුවෙන් අපිට ඉටු කරන්න නොහැකුණා නම් පමණයි. රෝගාතුරුණු මොහොතේ පටන් අපි මහා කෝටිපතියෝ නෙමෙයි. නමුත් අපේ සත්‍යම් ප්‍රමාණයන් අනුව කළ යුතු සෑම උපකාරයක්ම සෑම සත්කාරයක්ම පියතුමන් වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මම මේ ජීවිත තුළ කවදාවත් මෙවැනි අවසන් කටයුත්තක එහෙම නැත්නම් මේ පාසුකුල අවස්ථාවක ස්තුති කතාවක් සිදු කරලත් නැහැ, කරන්නට හිතලත් නැහැ. නමුත් මේ ස්තුති කතාව සිද්ධ කරන්න සුදුසුම කෙනා හැටියට මම හිතුවේ මමම තමයි. මොකද ඒක අනිවාර්යයෙන්ම මගෙන් යුතු යුතුයකම. එජ්.ප්. සෝමසිරි පියාණන් වෙනුවෙන් අපි අපෙන් යුතු යුතුයකම් ටික අපි ඉටු කරා. අපිට කරන්න පුළුවන් උපරිම හැකි ආකාරයට. එතකොට ඒ කටයුතු සිද්ධ කරලා මේ අවසන් කටයුතු සිද්ධ කරන වෙලාව තුල බලාපොරොත්තු වෙන්නේ අපිට මෙවැනි මේ මල ගෙදරක මෙවැනි පහන්සුකූල කටයුතු සිද්ධ කරන්න කාට වුණත් තනියෙන් පුළුවන් කමක් නැහැ. ධනය, බලය, මොන ඉහළ තනතුරු වල නිලතර දරුවත් අපිට එහෙම පුළුවන් කමක් නැහැ. ඒකට පිරිසෝන පරිවාර සම්පත්තිය උමනයි. විශේෂයෙන්ම පියතුමන්ගේ අවසන් කටයුතු සිද්ධ කරන දවස තුල මෙවැනි මේ අවස්ථාවේ අපේ පියතුමාගේ ආගමික කටයුතු සිද්ධ කරන්නට වඩින්නට යෙදුන ගෞරවනීය මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනාත්මකව ආශිර්වාද සිද්ධ කරන්නටයි මේ බලාපොරොත්තුව.
විශේෂයෙන්ම මේ පැවිදි ජීවිතය තුළ මහා කෙරෙහි විශ්වාසයක් තබලා ඒ වගේම විහාරස්ථානයක් භාර දීලා ඒ විහාරස්ථානයේ දියුණුව දිනෙන් දින දැකලා පසුව දීර්ඝ කාලයක් තිස්සේ ඒ මිලවැද සීසාරානන්ද පිරිවෙන අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි සෑහෙන දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන පිරිවරක් ඒ පිරිවනේ පරිගණාධිපති ධූරයට මාවපත් කරන්නට යෙදුණා. ඉතින් මම හිතන්නේ මේ වයස තුල අපි ඕන තරම් මේ සංඝ සමාජය තුල කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ පුංචි වයසින් පරිගණාධිපති කමක් ලැබුණා කියන්නේ අපේ දෙමාපියන්ට සතුටු වෙන්න පුළුවන් හැකි අවස්ථාවක්. ඉතින් නායක හාමුදුරුවෝ දෙමාපියෝ එහෙම සතුටු කරන්න යෙදුණා. එන ඕනම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ගේ අනාගතය දැකලා සතුටු වෙනවා. නිරන්තරයෙන්ම ඒව දිහා දැකලා අමුතුවෙන් කරුණාකාරණා සිහිපත් කරේ නැතුණත් හදවතින්ම සතුටු වෙනවා. ඉතින් අපේ දෙමාපියනොත් විශේෂයෙන්ම මේ පියතුමත් එහෙම සතුටු වෙන්නට ඇති. ඒක මම අනිවාර්යයෙන්ම දන්නවා. එතකොට මූලාසනයේ වැඩ ඉන්න මම මුලින් සඳහන් කළ අන්දමට ඓතිහාසික මිලවැදසී බෝධිරුක්කාරාම පුරාණ විහාරය, අරවා කුමල සී සෛල බිම්බාරාමය, ගල්නිද කපොල්ල සී සාන්ති විහාරය, මියදුම්පිටිය විජිත බෞද්ධ මධ්‍යස්ථානය යන සියුම් මහා විහාරාධිපති, ඒ වගේම නුරුගල ශාසනාරක්ෂක බල මණ්ඩලෙහි ගරු උපසභාපති, සාරනන්ද පිරිවෙනේ ගරු කෘත්‍යාධිකාරී, වෙල්ලස්ස බිම්තැන්න මඩකලපු දෙපළාතේ උපප්‍රධාන අධිකරණ සංඝ නායක විනය කීර්ති සී සුමන සාරාභිදාන අවසරයි නම කියන්නට ගුරු දේවෝත්තම ඊතනවත්තේ විජිත නායක මාහිමිපාණන් වහන්සේට අමුතුවෙන් අපි ස්තුති කරන්නට පුණ්‍යානුමෝදනාත්මක ආශිර්වාද කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මගේ ගුරු හාමුදුරුවෝ නමුත් අපේ යුතුයකම තමා ආශිර්වාද කිරීම. ඉතින් සෙනෙහපෙර මෑණියන් වෙනුවෙන් ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරියන් ඒ වගේම අපේ ඥාති හැම කෙනා වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව ඒ මාගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කරනවා. තව මේ ශාස්ත්‍රීය සේවාව මොකද ඓතිහාසික රාජපූජිත පුතුබන්ධන රාජමහා ඒ මූල මහා විහාරයේ පොය සීමාවේ කටයුතු කරන නායක හාමුදුරන් වහන්සේලා දෙනමයි ඉන්නේ. ඒ දෙනමගෙන් එක නායක හාමුදුරුවෝ කෙනෙක් තමයි මාගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ. ඉතින් අපට ආඩම්බරයක් සමහර වෙලාවට අපේ ජීවිතේ අපි එක එක විදියට රූපය එහෙම නැත්නම් අනුකරණය කරනවා. ඉතින් අපිට බොහෝ ආදර්ශ ගන්න තියෙන අපි ගුරු දේවෝත්තමයන් වහන්සේට ආදරවතින් ආශිර්වාද කරනවා. තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගී වැඩ හිඳමින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ ශාසනික සේවා ඉෂ්ට සිද්ධ කරන්නට අද දවස තුල මේ විදිහට අපිට කතා කරන්න හැකියාවන් ඒ වගේම මේ විදිහේ මේ අවස්ථාවන් නිර්මාණය කළ දීලා ඒ වගේම අවශ්‍ය සෑම කටයුත්තම සිද්ධ කරපු දීපනායක හාමුදුරන් වහන්සේට ආදරවතින් ආශිර්වාද කරනවා. ඉන්නතුරුව විශේෂයෙන්ම මොනතරම් ගෙදරක හාමුදුරුවෝ හිටියත් ඒ වගේම මොනතරම් දායක පිරිස් වලට හාමුදුරුවන්ගේ සම්බන්ධකම් තිබුණත් අපේ සම්ප්‍රදාය තමයි ගමේ විහාරස්ථානයේ මුල් කරගෙන තමයි ඒ ගම තුල ආගමික කටයුතු සිද්ධ කරනු ලබන්නේ. ඉතින් අපි මේ පිළිබඳව ඒ පුරාණ නාගමහා විහාර රාජමහා විහාරයේ විහාරාධිපති ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ මහාවැව මහින්ද ලොකු හාමුදුරන් වහන්සේට ඒ වගේම මේ නායක මාහිමිපාණන් වහන්සේට සිහිපත් කර ආරාධනා කරා. උන්වහන්සේ ඒ දවල් කාලේ අපේ නිවස වැඩම කරා. ඉතින් අපි පුංචි කාලේ ඉඳන් දහම් පාසල් ගිහපු තැන ඒ වගේම සෝමාලෝක ලොකු හාමුදුරුවෝ හොඳින්ම මට ඒ කාලේ කියන්නේ පතරණගේ පුතා කියලා. ඉතින් එතකොට හොඳටම දන්න කියන නායක හාමුදුරුවන්ගෙන් පස්සේ වත්මන් විහාරාධිපති අපේ මහාවැව ඒ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාවැව මහින්ද හාමුදුරුවෝ ඒ ලොකු හාමුදුරුවෝ ඉතින් මේ සේවයට මහා සේවයක් සිද්ධ කරන මහා සංඝ පීඨවරයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ කටයුතුත් එක්ක අද දවස තුල උපරිම උත්සාහ ගන්නකෝ. නමුත් 7 දවසේ බණට
නෝරුදාම වඩිනවා බව මට සිහිපත් කරන්න දුනා. ඉතින් අපේ මේ මහින්ද ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු විශේෂයෙන්ම අපේ මේ මූලික ආගමික කටයුතු සිද්ධ කළ දෙන්නට යෙදුණ අපේ පාඨශාලාචාර්ය අපේ සාරද පඬිත හාමුදුරන් වහන්සේටත් හදවත් ආශිර්වාද කරන බොහොම ලස්සනට දැන් අපිට ගහක් දැක්කට පස්සේ ගහ හැදෙන විදිය කියන්න පුළුවන් වගේ අනුශාසනාව පටන් ගන්නකොට ඒ හාමුදුරන් වහන්සේ ළඟ තිබෙන ඒ හැකියාවන් පිළිබඳව අපිට අවබෝධය තියෙන බොහොම දක්ෂ පක්ෂ ලොකු හාමුදුරු වගේම අපේ මහින්ද නායක හාමුදුරු වගේම හොඳ සේවයක් මේ සම්බුද්ධ ශාසනයේ මේ ප්‍රදේශෙම සිද්ධ කරන්න හැකියාවක් තියෙනවා කියන තිබෙන අපේ සාරද හාමුදුරන් වහන්සේටත් හදවතින් ආශිර්වාද කරනවා. අපේ දෙමාපිය අපේ සෙනෙහබර මෑණියන් අපේ සහෝදර සහෝදර ප්‍රධාන ඥාති හැම කෙනාම වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේටත් බෙහෙමත් පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන මේ ජීවිතේ බොහෝ දුර යන්නට ඒ වගේම අපිට ඒ හැම විටම නිරන්තරයෙන්ම අවශ්‍ය කරන නිවාසික පහසුකම් ලබා දෙමින් නිරන්තරයෙන් අපිට උදව් උපකාර කරන්නට දුන අදටත් ඒ අපේ සහෝදරයන්ට උදව් උපකාර කරන පාලේ බොල්ගොඩ සී සුගතාරාම පුරාණ විහාරාධිපති එවාගෙම අපේ ඊටපු පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති පඬිත පාලේ බොල්ගොඩ සුමරතන ලොකු හාමුදුරන් වහන්සේටත් හදවතින් ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනාත්මකව පින් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා. මොකද බොහෝ දුර බැහැර ගෙවාගෙන කඩවල ප්‍රදේශයේ ඉඳන් තමයි මේ අවස්ථාවට සහභාගී වුණේ. ඉතින් විශේෂයෙන්ම ඒකම අපිටත් උගන්වලා තිබෙන ඒ වගේම අපිත් යහමගට යොමු කරන්නට කටයුතු කරන්නට දුන අපේ ගුරු හාමුදුරන් වහන්සේ නමක් තමයි ඒ අනුශාසනාවක් සිද්ධ කරන්නට දුන ඒ ශාස්ත්‍රවේදී ගෞරව ශාස්ත්‍රවේදී පඬිත ඒ වගේම රාජකීය පඬිත අප කල්යාණ මිත්‍ර කොළොංගොඩ ධම්මානන්ද පඬිත හාමුදුරුවෝ ඉතින් උන්වහන්සේත් අපේ සුමරතන ලොකු හාමුදුරන් වහන්සේ සමග වඩින්නට යෙදුණා. ඉතින් අපේ හාමුදුරන් වහන්සේටත් බෙහෙවින්ම ස්තුති වේවා පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි කාලේ ඉඳන් මට මතකයි මම අවුරුදු 10 11 වගේ කාලේ තමයි මට මතක විදිහට ඉතින් අර අපේ ආම්දුරෝ සිහිපත් කරන්නමට එක වැඩි මහල් දියණියක් ජීවත් වෙන්නේ මුලන ප්‍රදේශයේ විශේෂයෙන් මගේ සෙනෙහබර මෑණියන්ගේ උපන් ගම. ඉතින් ඒ මහා නිවස එතකොට එහි තමයි අපේ ඒ සොයීරිය ඒ වාගේම MGG පුෂ්ප කුමාර අපේ ඒ මස්සිනා සමග අතිනත ගනිමින් විවාහ වෙමින් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් පුංචි කාලේ ඉඳන් අපි ගිය ඒ වාගේ මහාන වෙනටත් කලින් බොහෝ විට මන් නිවාඩු වල ඉන්නේ අක්කගේ ගෙදර. ඒතකොට ඒ කාලේ ඉඳන්ම මම මහණුනාට පස්සෙත් ඊට කලින්මත් ඒ විහාරස්ථානෙ මුලනේ බෝධිරුක්කාරාම විහාරස්ථානට යනවා. ඒ මහණුනාට පස්සෙත් මට මතකයි දැන් ඒ වැඩිමහල් ඒ සොහේරියගේ දියණිය දැන් උසස් පෙළ විභාගයට පෙනී සිටින බලාපොරොත්තු වෙන්නේ සෑහෙන කාලයක් අවුරුදු ගාණක් වෙනවා. නමුත් ඒ දියණියගේ ඒ පෙර පාසල් අධ්‍යාපනය ඉවර වෙලා ඒ අවසන් කරන ඒ උත්සවයට පවා ඒ වැඩසටහනට පවා ගිහිල්ලා පන්සිල් දෙන්නට යෙදුනේ මම. ඉතින් එතනින් පටන් ගත බැදීම අද දක්වාම විශේෂයෙන්ම අපේ අක්කලා සමග විශේෂයෙන් මේ පුස්පයිලා සමග පුදුමාකාර සමහර වෙලාවට මඩක් ගැඩිය ළඟින් ලෙන්ගතුකමින් සෙනෙහසින් නිරන්තරයෙන්ම අපේ හාමුදුරුවෝ අපේ අයියා අක්කා කියන හැඟීමෙන් කටයුතු සිද්ධ කරන ඒ පාඨශාලාචාර්ය ඒ වගේම මුලන පුරාණ බෝධිරුක්කාරාමාධිපති ශාස්ත්‍රවේදී පඬිත අපේ සූර්යවේ මේදානන්ද හාමුදුරන් වහන්සේටත් පඬිත හාමුදුරන් වහන්සේටත් අපි හැමදෙනාම වෙනුවෙන් අනේක වාරයක් පින් සිද්ධ වේවා බෙහෙවින්ම ස්තුතිවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කවදත් පුංචි කාලේ ඉඳන්ම එකට ඉගෙනගෙන එකට අධ්‍යාපනය හදාarලා එකටම මේ පිරිවෙන් ශේෂ්ත්‍රයට අධ්‍යාපන ශේෂ්ත්‍ර යොමු වෙච්ච අදටත් ඒ වගේම විශේෂයෙන්ම එදා ඊටම දුකේද සැපේදද මගේ ළඟින් ඉන්න මොන දේ කරන්න ගියත් ගෙදරද පන්සලේද නිරන්තරයෙන්ම අපිට ලොකු ශක්තියක් වෙන මොනතරම් ಗುಣ කතන කරත් මොනතරම් වර්ණනා කරත් අපේ හිතටමදී විශේෂයෙන්ම එකට අධ්‍යාපනය හදලා මේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ පිරිවෙනක් තුල ඒ ඉහළම පුටුව තමයි පරිවනාධිපති ධූරය. එතකොට
මාත් එක්ක ඉගෙන ගත්ත අද බොහෝ ආම්දුන් වහන්සේලා සහාය කතිකාචාර්ය හාමුදුරුවෝ ඉන්නවා, පරිවෙනාධිපති හාමුදුරුවෝ ඉන්නවා, පාඨශාලාචාර්ය හාමුදුරන් වහන්සේලා ඉන්නවා. ඉතින් පිරිවෙන පාසල කියලා වෙනසක් නැහැ. වෙනස ඇත්තේ මහා සංඝ රත්නයේ හැටියට අපිට පිරිවෙන තුල කටයුතු කරන්නට පහසුයි. ඉතින් අපේ සහෝදර කල්යාණ මිත්‍ර ඒ විල්පිට සෛල බිම්බාරාමාධිකාරී අකුරස විද්‍යානන්ද පිරිවෙනේ ගෞරවනීය පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී පඬිත මැගිනේතනේ පියදස්සි හාමුදුරන් වහන්සේටත් හදවතින්ම ආශිර්වාද කරනවා. මේ වචන නෙමේ හදවතින්මයි එන්නේ. මොකද අපේ ගෙදර කවුරුත් දන්නවා, නම් වශයෙන් දන්නවා. මම විහාරස්ථානයේ තනිව කටයුතු සිද්ධ කරන්නේ. ඒතර උන්වහන්සේ විහාරස්ථානයට ආපු ඉදම්ම අද ඕන කෙනෙක් නම් වශයෙන් දන්නවා. ඉතින් ඒ තරම් මාත් එක්ක එකට කටයුතු කරන අපේ පියදස්සී පඬිත හාමුදුරන් වහන්සේටත් අනේක වාරයක් පින් සිද්ධ වේවා. මොකද අපේ පියතුමන් පිළිබඳව සෑහෙන විස්තරයක් දන්නවා, සෑහෙන ඇසුරු කරලා තියෙනවා. සමහර වෙලාවට කෝල් කරාට පස්සේ පියතුමන්වත් විමසන පියදස්සී හාමුදුරුව පවා ඉන්නවද කියලා. මේ අන්තරේම මේ නිවසට යන්නේ අපේ පඬිත හාමුදුරුව. ඉතින් ඊයේ ඇවිල්ලා මේ හැම දෙයක්ම මම කිසි දෙයක් සිද්ධ කරේ නැහැ. මේ සංවිධානය කරන මම සහභාගී වුණේ නැහැ. ඉතින් මම මේ අනිකුත් ඒ කටයුතු වලට යමුනාට පස්සේ මේ සෑම දෙයක්ම බොහොම ලස්සනට ඒක අපේ ගුරු දේවතම නායක මහිපාණන් වහන්සේ දන්නව කඩන පින්කම කරන්න ගියත් මහාන පින්කම කරන්න ගියත් අපි මහාන පින්කම